සුබ උදෑසනක් මගේ දයාබර සහෝදර සහෝදරියනි. මේ සුන්දර උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙම්බර නාමයෙන් ආචාර කරමි. අද උදෑසනත් දෙවියන් වහන්සේගේ වචනේ අපට හෙබ්‍රෝ පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයෙන් ප්‍රකාශ කරන දේ මෙයයි. කිසි දඬුවමක් ලැබෙන කල ඒක ශෝකයට මිසක් ප්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත. නමුත් පසු එයින් පෙළුණු තැනැත්තා ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල හටගන්නේය. දයාබර දේවදරුවනේ, ඇත්ත වශයෙන්ම හික්මවීම අපේ ජීවිතයට ලොකු ආරක්ෂාවක්. කෙනෙකුට හික්මවීමක් නැති වුණාම එයාගේ ජීවිතයට එළඹෙන තර්ජන කරුණු කොටගෙන එයාගේ ජීවිතයේ සාර්ථකත්වයට බලපානවා. දෙවියන් වහන්සේ අපිව හැඟීම්, ආශාවන්, ඒ වගේම කැමැත්තත් එක්ක නිර්මාණ කරලා තිබෙනවා. මේ දේවල් නරක නැහැ. නමුත් ඒවා හරියට අපි පාලනය නොකරොත් අපි කරදරයටපත් වෙන්න පුළුවන්. ඒ හැම අංශයක්ම අපි හරියාකාරව පාලනය කරේ නැත්තම් ඒවා අපිව පාලනය කරන්න පටන් ගන්නවා. ලුවිස් සමෙඩස් වරක් පැවසූ දේ ගැන සිතන්න. ඔහු ස්වන් පාලනය තූර්ය වාදක කණ්ඩායමක් හසුරනෙකුට සංසන්දනය කළේය. ඔබ ඒ සිතින් මවා ගන්න. දක්ෂ සංගීතඥයන්ගෙන් පිරුණු කාමරයක් තුළ සෑම කෙනෙකුටම තමන්ගේම සංගීත භාණ්ඩය තුළින් අද්විතීය හඬක් නිවතීමට හැකිය. නමුත් එහි කිසි පාලනයක් නැති වූ විට එය අවුල් සහගත වේ. නමුත් කණ්ඩායම හසුරන කෙනාගේ කුඩා ලී දණ්ඩ යටතේ ඔවුන් සෑම කෙනෙකුම නියම වේලාවට නියම ආකාරයෙන් වාදනය කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මිහිරි සංගීතයක් පිටවේ. එලෙසම අපගේ ආශාවන් සහ රුචි අරුචිකම් ඇති නමුත් ඒවාට මඟ පෙන්වීමට අවශ්‍ය වේ. ස්වයන් පාලනය පැමිණෙන්නේ එතනින්. එය අපගේ හදවත් තුළ ශුද්ධාත්මයන් වහන්සේ විසින් හසුරන ලද ලී දණ්ඩ වැනිය. මඟ පෙන්වීම, මෙහෙයවීම, දේවල් පිළිවෙලට ගෙන ඒම. අපි ස්වයං පාලනයෙන් සිටින විට අපි සැබවින්ම ආත්මයෙන් පාලනය වන අතර එවිට සියල්ල එය අදහස් කළ ආකාරයට එකට එකතු වීමට පටන් ගනී. අපට තනිවම ස්වයං පාලනයක් වර්ධනය කරගත හැකි ක්‍රමයක් නොමැත. ක්‍රිට්ස්හි කිතුනුවන් දිගු දුෂ්කරතාවන්ට මුහුණ දුන් අතර අපිත් එසේමය. අපව අසීමිත ජීවිතයකට ඇදගන්නා ඕනතරම් මිනිසුන් සිටී. සුභාරංචිය නම් ඔබ ඒවාට යටත් විය යුතු නැති බවයි. නැතහොත් ඔබේම ආශාවන්ට යටත් විය යුතු නැත. ඔබ ආත්මයන් වහන්සේගෙන් පාලනයට යටත් වන විට ඔබ මීට පෙර නොදුටු නිදහස සහ බලය අත්විදිය හැක. දයාබර දේවදරුවනේ, අපි දවස්පතා ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමට යටත් වෙන්න අවශ්‍යයි. අපිට දෙවියන් වහන්සේ දී තිබෙන ඒ හැඟීම්, ආශාවන් තීරණ ගන්න පුළුවන් හැකියාව යටපත් කරන්නේ නැතුව දෙවියන් වහන්සේගේ කරුණාවෙන් හරියාකාරව හසුරව ගන්න නම් අපිට ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම හැමදාම අවශ්‍යයි. උන්වහන්සේ අපේ සැනසෙලිකාරයන් වහන්සේ. අපිව ධර්මිෂ්ඨ මාවත්වල පුහුණු කරන තනන් වහන්සේ. එවැනි ජීවිතයක් ගත කරන්න අපි කැප වුණාම හෙබ්‍රෝ 12:11 ප්‍රකාශ කරලා තිබෙන අන්දමට අපේ ජීවිතෙත් අපි ධර්මිෂ්ඨකමේද සමාදානයේද ඵල දකින්න පටන් ගන්නවා. සුහ උත්සාහෙන් අපිට කිසිම දෙයක් කරන්න බෑ. දෙවියන් වහන්සේ දී තිබෙන මේ හැම හැකියාවක්ම හරියාකාරව හසුරව ගන්න නම් අපට හික්මවීම අවශ්‍යයි. ඒ නිසා අපි ශුද්ධාත්මයන් වහන්සේ තුල හැම මොහොතකදීම යැපිලා ජීවත් වුණොත් හැම අංශයක්ම පාලනය කරලා හික්මවීම තුළ අපට ජීවත් වෙන්න කරුණාව දෙනවා.
අපි දැන් යාඥා කරමු. ශුද්ධාත්මනි හැමදාම ඔබට යටහත් වෙලා ජීවත් වෙන්නත් ඔබගේ අනුශාසනාවලට කීකරු වෙන්නත් මට ශක්තිය දෙන මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ආමේන්. ශලෝම් මරණාතා.